3 පොඩියට ලක්ෂ 2ක ණය මිලක් කරගන්න කැමතිද? ඔයා මෙන්න මේ ව්‍යාපාර ටික කරනවා නම් ඔයාට මෙන්න මේ ණය මුදල් හිමිකම් තියෙනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් අපිව subscribe කරන්න නැත්නම් තාමත් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. all දාලා මේ වගේ වීඩියෝ දිගටම බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ ණය ලබා ගන්න ගැනීම සඳහා අවශ්‍ය ආයුධම්පත උපදේශ පත්‍රිකාව මේ සියල්ල මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහලා අරගන්න පුළුවන්. ඉතින් මම සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතන වෙබ්සයිට් එක. ඔයාලට මේ වෙබ්සයිට් එක ක්ලික් කරලා ඔයාට යන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. ඇත්තට මේ යන්නේ බස්නාහිර පළාතේ ව්‍යාපාරිකයන්ට ණය ගන්න පුළුවන් අවස්ථාවක් ගැන කියන්න තමයි. ඉතින් ප්‍රධාන ලේකම් කාර්යාලයේ වෙබ්සයිට් එකට මම ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට මේ ආයුධම්පත මම සඳහන් කරන්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අරගැනීම හැකියාවක් තිබෙනවා. මේ සම්බන්ධ නිලධාරියෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඉතින් ඔයාට ඒකත් ගැටලු නම් මෙන්න මේ දැන්වීම සඳහන් විදිහට ඔයාට මෙන්න මෙතන තියෙනවා 0112 09යි 25යි 32 කියන දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර අරගන්නටත් පුළුවන්. ඉතින් මේ ණය ලබා දීම ඇත්තටම සිද්ධ වෙන්නේ බස්නාහිර පළාත් සභාවෙන් සුද්ධහා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ඒ කියන්නේ ව්‍යාපාර කරන අයට ඒගොල්ලන්ගේ මේ ව්‍යාපාර අවස්ථාවන් තව දුරටත් වැඩි කර ගන්නට මේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වලා දීලා තිබෙනවා. වයස අවුරුදු 18 65 අතර කෙනෙක් වෙන්නට ඕනේ. බස්නාහිර පළාත තුල ස්ථීර පදිංචියක් තියෙන. ඉතින් උපරිම ණය මුදල රුපියල් මිලියන 3ක් ලක්ෂ 30ක් ණය පොලි අනිපාතය වාර්ෂයටම 3යි අරගන්නේ. ඉතින් ණය ගවන්න ඔයාලට මාස 84ක් දීලා තියෙනවා. තව මාස 6ක් සහන කාලයක් විදිහටත් එකතු කරලා තිබෙනවා. රජය විසින් තෝරාගත්තු බැංකුවකින් තමයි මේ ණය මුදල ලබා ගන්නට වෙන්නේ. ඉතින් මෙන්න මේ ව්‍යාපාර ටික ඔයා කරනවා නම් මේ ව්‍යාපාර ටික සඳහන් කරලා තියෙනවා මේ දැන්වීමේදී. ඒකෙන් කීපයක්ම සඳහන් කරන්නම්. මත්ස්‍ය වගා විස්තර මත්ස්‍ය වගා වාර්ෂිකව යන ව්‍යාපාර, කෘෂි ආශ්‍රිත ව්‍යාපාර, සත්ව නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර, සුළු පරිමාණ ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාර කරනවා නම්, සුළු පරිමාණ සම්මාශ්‍ර නිෂ්පාදනය කරනවා නම්, දේශීය කුළුබඩු ආශ්‍රිතව නිෂ්පාදනය කරනවා නම්, විසිතුරු භාණ්ඩ, සබන්, සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන, ලුහු කර්මාන්තය, ඒතකොට දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා ආහාර නිෂ්පාදනය කරන්නත් පුළුවන්. වාහන අලුත් වැඩියා කරන්න පුළුවන්. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා අපනයනය කරන්න බලාපොරොත්තු නිෂ්පාදන. ඉතින් දේශීය විදේශික සංචාරකයන්ගේ ඒවල ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදන ඒ වගේ තමයි මේ ටිකට අමතර වෙනත් ව්‍යාපාරයක් වා කරනවා නම් බැරි වෙලාවත් ඔයාට ඉල්ලීමක් කරලා බලන්න පුළුවන් මේ ණය ලබා දෙන කමිටුව විසින් ඒ ව්‍යාපාරය ගැලපෙනවද කියලා බලයි. ඉතින් මූලික සුසුකම් ටික තමයි බස්නාහිර පළාතේ තුල ඉස්සර පදිංචිකරුවෙක් වෙන්නට ඕනේ. වයස අවුරුදු 18 65 අතර කෙනෙක් වෙන්නට ඕනේ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තාම අනිවාර්යයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න සඳහන් කරනවා. බස්නාහිර පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක් ඔයාලට තියෙනකොට මෙතින් මේ සහතිකේ ඔයා ව්‍යාපාරයක් කරද්දී ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලියාපදිංචි අංශයක් තියෙනවා. ඉතින් මේ අංශයෙන් ලබා ගැනීම හැකියාව තිබෙනවා. හැබැයි දැන් රෙජිස්ටර් කරලා බෑ ව්‍යාපාරය අවුරුද්දක්වත් පරණ වෙන්න ඕනේ මේ ණය ඉල්ලුම් කරන්න නම්. ඒ වගේ තමයි වර්ෂයට ලබන ආදායම ඔයා දැනට කරගෙන බිස්නස් එකෙන් මිලියන 350කට වඩා අඩු වෙන්නත් ඕනේ. වසර 3ක් තුල රජයෙන් දීපු මේ වගේ සහන නායක හිමිකාරයෙක් සහන නායක ලබාගත් අයෙකුටත් මේක ඉල්ලුම් කරන්න බෑ. ඉතින් 2025 ඔක්තෝබර් 10ට පෙර මේ ආයුධපත් පුරවලා ප්‍රාදේශීය කාර්යාලයට බාර දෙන්න. ඔයාට වැඩි විස්තරයක් දැනගන්නට අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ බස්නාහිර පළාත් සභාවේ තියෙන සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මේ සම්බන්ධ නිලධාරියෙක් ඉන්නවා. ඉතින් නිලධාරියා හම්බෙලා වැඩි විස්තර දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. right. ඉතින් ඔයාට මම අර කියපු වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙතන භාගත කිරීම ගොඩේ තියෙනවා. ඔයාට දැන්වීම බලා ගැනීම හැකියාව තියෙනවා. ආයුධම්පත පුරවන විදිහ උපේ පත්‍රිකා බලා ගැනීම හැකියාවක් තිබෙනවා. ආයුධම්පත ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමයේ ලේසි. ඔයාට හැකියාවක් නැත්නම් පරිගණක සම්බන්ධව තියෙන ආයතනයකට ගිහිල්ලා කමියුනිකේෂන් එකකට ගිහිල්ලා මේ ආයුධම්පතෙන් print out එකක් අරගෙන මේ ආයුධම්පත පුරවන්න උපදේශ පත්‍රිකාව හොඳට කියවලා ගිහිල්ලා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න මතක් කරනවා.
තව දින කීපයයි තියෙන්නේ. ඒ හින්දා හැකියක්මනින් ඒ කටයුතු කරන්න මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ අලුත් දේවල් ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තු වෙන අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න මතක් කරනවා. ගිහින් යනවා සුබ දවසක්.